ඔන්න ගයිස් තියෙනවා කොල්ලෝ ආසම් පැත්ත. එතන ජින් එකක් තියෙනවා ලන්ඩන් ජින් යුරෝ 539 ජින් සෙට් එකක් තමයි එතන තියෙන්නේ. මේ ගොඩක් චොකලට් පාර්ක නත්තලට තමයි දාලා තියෙන්නේ. එලෝ ආයිබෝවන් ගයිස්. ඔන්න අද අපි යනවා සුපර් මාකට් එකට බඩු ගන්න. මුලින්ම දා බ්ලොග් එකෙන් ගියේ සුපර් මාකට් එකට තමයි. හැබැයි මට ප්‍රයිසස් පෙන්වන්න බැරුණා. අද මම ප්‍රයිසස් පෙන්වන්න. එහෙනම් සුපර් මාකට් එකේ ගිහලා අපි යමු. ඉතාලියේ මම දන්න විදිහට ඇවරේජ් පඩි තියෙන්නේ යුරෝ 1200 1500 වගේ අතර තමයි. කියන්නේ ඊට අඩු වෙනුත් පඩි ගන්න කට්ටිය ඉන්නවා. යුරෝ 2000 3000 ගන්න කට්ටියක් ඉන්නවා. ඉතාලියට එන්න ඉන්න කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය එක්කෙනෙක්ට මාසෙකට කන්න බොන්න විදම කොච්චර වගේ යනවද කියලා බලා ගන්න පුළුවන්. ඒක සිටි එකෙන් සිටි එක අනුවත් වෙනස් වෙනවා. ලොකු ගාණක් එහා මෙහා වෙන්නේ නැහැ. ඔන්න ගයිස් අපි සුපර් මාකට් එක ඇතුළට යනවා ඉන්නේ. එළවලු අපිට අතින් අල්ලන්න බෑ. මේ ග්ලව්ස් දා ගන්න ඕන. මෙතන දාගෙන තමයි අපිට ඕන එළවලු ಜಾති ගන්න පුළුවන්. එනකොටම තියෙනවා එළවලු වර්ග ටිකක්. එළවලු පළතුරුත් තියෙනවා. මෙතන තියෙනවා අලිගැට පෙර ග්‍රෑම් 200ක් යුරෝ 1.719යි. ඒරියා එකෙන් තියෙන බ්‍රොකොලි ග්‍රෑම් 500ක් යුරෝ 1.719යි. මෙතන තියෙනවා අල ලුණු කිලෝ එකක් යුරෝ 1.719යි. සුදු ලුණුත් ඒ ගන්න. තක්කාලි තියෙනවා මොදෝර ග්‍රෑම් 500ක් යුරෝ 2.729යි. එතන කෝවා තියෙනවා කිලෝ එකක් 799 යුරෝ. අපි ගන්නවා වට්ටක්ක යුරෝ 1.769 එක කිලෝ එක. මත්තලට වෙනම තියාපු මල් වර්ග තියෙනවා මෙතන. මම දෙනවා මාළු මිරිස් නේද මේ. පෙපරෝනි. ඒක නම් යුරෝ 3.729 කිලෝ එක. ඔන්න අපි ඊගාවට ගන්නවා පෙපරෝනි. මාළු මිරිස්. ඉතාලි භාෂාවෙන් පෙපරෝනි කියලා කියන්නේ මාළු මිරිස්. ඊට පස්සේ ගන්නවා අපි ලුණු. ඒකත් යුරෝ 1.39 1 කිලෝ. ඔන්න ඊගාවට ගන්නවා අපි කැරට්. කැරට් කිලෝ එකක් 799. මේ පැත්තේ තියෙනවා පළතුරු. මෙතන ෆ්‍රයිකුත් දාලා තියෙනවා. මේ දොඩම් යුරෝ 1.729 කිලෝ එකක්. එක එක පළතුරු වර්ග තමයි මේ තියෙන ඔක්කොම යුරෝ 1 2 3 තමයි. එතන හැම එකම උඩ ගහලා තියෙන ප්‍රයිස් එක. එතන තියෙනවා පොඩි පොඩි කෑම අයිටම් ටික. මස් තියෙනවා මාළු. මස් නම් මේ ඉස්සෝ තියෙනවා මාළු වර්ග තියෙනවා. ඒ ප්‍රයිසස් තමයි මේ තියෙන්නේ. මස් වර්ගත් තියෙනවා මෙතන. එතන යුරෝ 6ක් වෙනවා. රස කෑම ටිකකුත් තියෙනවා මෙතන. මේ පැත්තේ දිගටම තියෙන්නේ මස් වර්ග. පොඩි පොඩි මස් වර්ග තියෙනවා මේ යුරෝ 1යි 2යි. එකක් ගන්න ඕනේ. මේ තියෙන එකත් මේක සොසේජස් එකක් වගේ තමයි. අමුයෙන් ගන්නත් පුළුවන් බෙදලා ගන්නත් පුළුවන්. සලාමි. මේත් මස් වර්ගයක් තමයි. පාන් වලට දාලා කන එකනේ. සොසේජස් කීයද ඒක? මේක යුරෝ 2.55ක් වෙනවා මේක.
මේ පැත්තේ තියෙනවා නත්තලට දාපු ඔෆර්ස්. නත්තලට දාපු ඔෆර්ස්. ඉතින් නත්තලට දාපු ඔෆර්ස් මේ වයින් වර්ග තියෙනවා. මේ කේක් තියෙනවා. පන්දු. මේ පෙට්ටියම තියෙනවා යුරෝ 9.90යි. තියෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. මේ චොකලට් වර්ගත් නත්තලට දාපු චොකලට් වර්ග තියෙන්නේ. මේ චොකලට් බෑග් එක යුරෝ 7.5යි. වෙනනම් තමයි. මෙතන තියෙන ඔක්කොම චීස් වර්ග. මෙච්චර චීස් තිබ්බම මේ චීස් ගණන් නේද? මේ යුරෝ 19යි. 16යි 18යි. චීස් කුඩු එකක් නේ. මෙතන තියෙනවා පාස්තා වර්ග ටිකක්. මේ තියෙන හැම පාස්තා වර්ගයක්ම වගේ තියෙනවා මෙතන. පාස්තා වර්ග නම් තියෙනවා ගොඩක්. පාස්තා වර්ග නම් පොඩි ගණන්. යුරෝ 1.7 ගණන්. මේ දිගටම තියෙන චීස්. මොසෙල චීස් නේ. योगर्ट वर्ग, कीरी वर्ग, guys तीनों कोल्लो आसम बेत्त මෙතන තියෙන බයිට් වර්ග ටික ඇට වර්ග බියර් වර්ග ටිකක් තියෙනවා වයින් වර්ගයි වයින් බියර් තමයි ගොඩක්ම තියෙන්නේ මේ බියර් එක තියෙනවා 799යි 769යි 7 ගණන් තමයි බියර් ගොඩක්ම මෙතන තියෙන මේ බියර් එක තියෙනවා යුරෝ 1.739යි මේ තියෙන්නේ මම හිතන්නේ වයින් එක ඉතාලියා කියලා ගහලා තිනවා යුරෝ 1.739යි එතන තියෙනවා ලිකර් වර්ග වගේ දැන් ජින් එකක් තියෙනවා ලන්ඩන් ජින් යුරෝ 5.739යි ජින් සෙට් එකක් තමයි එතන තියෙන්නේ හැම එකම ප්‍රයිසස් ඉස්සරහා තියෙනවා पल्ले आती वाइन लीटर एक का हमारा यूरो 7.5 यूरो 7.5 कहीं में दिन में वाइन वर्ग තමයි वाइन वर्ग නම් මෙහි ගොඩක්ම ලාභයි මේ සුපර් මාකට් එකේ නම් ලොකු ලිකර් ස්ටොක් එකක් නැහැ මෙතන තියෙනවා පාම් වර්ග ඩෝන යුරෝ 1යි යුරෝ 3යි 4යි මොනවද මේ ඩෝනට් එක මේ රියාගේ තියෙන චීප්ස් වර්ග වල චීප්ස් වර්ග එහා පැත්තේ තියෙන ලිකර්ස් වර්ග මේ පැත්තේ තියෙනවා බයිට් වර්ග
මේක හොඳයි අපිට කැස් ඇරයි. මේ ඒරියා එකේ තියෙන ෆ්‍රෙෂ් මිල්ක් කිරි වර්ග ෆ්‍රෙෂ් මිල්ක් වල ප්‍රයිස් ඔය ගණන් තමයි එකට දෙකට තියෙනවා. මේ හොදි උයන්න කිරි වල වෙනුවට යූස් කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මෙතනක් තියෙනවා බියෝෂ් වර්ග එක එක පාන් වර්ග prices හැම එකම ගහලා තියෙනවා ඉතින් ඉස්සරහ. පාන් වර්ගම තමයි තිබුණේ. මේ කියන්නේ මෙතන තියෙන බීම වර්ග මෙතන ඉඳන් එහාට බීම වර්ග තියෙනවා. ලෙමන් බීම එක හොඳ. අපි හැමදාම වගේ ගෙනියන ගෙනියපුවා ගෙදර ඇති. බීම වර්ග නම් 7 ගණන් තියෙනවා. මේකේ තියෙනවා චීස් වර්ග. චීස් වර්ග නම් ටිකක් ගණන් යුරෝ 14යි 15යි ගණන් වලට 20 ගණන්ටත් තියෙනවා. එතන තියෙනවා ලිකර් වර්ග ටිකක්. මේ පැත්තේ තියෙනවා මස් වර්ග. මේ මස් වර්ග නම් ටිකක් ගණන්. එහා පැත්තේ තියෙනවා ඊට වඩා අඩුයි. අපි ඊගාවට ගත්ත පාන්. මේ පැත්තේ තියෙන පාන් වර්ගම තමයි. ඒක සූස් එතනක් තියෙනවා දිගට පාස්තා වර්ග ටිකක්. ඒවත් 7 ගණන් තමයි. ඉතින් පාස්තා වර්ග මේ හාල් නේද? එතන තියෙන හාල් වර්ග ටිකක්. අපි ගන්නේ කොයි එකද? අපි ගන්නේ මේකනේ. යුරෝ 6යි යුරෝ 7ක් වෙන එක. මෙතන තියෙනවා එකේ ඔයිල් වර්ග ටිකක් තියෙනවා. මේ දින මොනවද? මෙතන තියෙන ඔලිව් තෙල් 1.7 1.9 ගාන. පොල් තෙලුත් තියෙනවා මෙතන පන්සල්. එතනක් තියෙන මේකේ කොහොලිව් ඉඩි වර්ග දාලා තියෙන නිකන් චට්නි වගේ දේවල් ටික. එතන තියෙන බිත්තර මේක කීයක් තියෙනවද? ඒක 18ක් තියෙනවා. 3.69. එතන තියෙනවා චොකලට් වර්ග ටික. යුරෝ 1යි 2යි 3යි එහෙම තමයි. මේ ගොඩක් චොකලට් වර්ග නත්තලට තමයි දාලා තියෙන්නේ. මේ රියායිගේ තියෙනවා කඩල මුං යට ඒ වගේ දේවල්. යුරෝ 7.49 කඩලනේ.
මේ තින්නේ ඇට වර්ගම තමයි. ජෑම් වර්ග තියෙනවා මෙතන. සෝස් වර්ග. මෙතන තියෙනවා පදෙල්ල එක පදෙල්ල වර්ග. Ciao. කෑම පෙට්ටි සෙට් එකක් තියෙනවා මෙතන. පදෙල්ල 3ක් නේ. ගණන් ලාභයි. යුරෝ 14යි පදෙල්ල 3ම නේ. අවන් එකක් තියෙනවා යුරෝ 99ක්. එකක ඉලෙක්ට්‍රික් බඩු සෙට් එකක් තියෙනවා මෙතන. මෙතනක් තියෙනවා මස් වර්ග ටිකක්. සලුමි කියලා කියන්නේ මස් වර්ග වලට තමයි සලුමි කියලා කියන්නේ. ගොඩක් තියෙන මෙතන අර මේ මස් මික්ස් කරලා හදපු ඒවා. එතකොට එක මස් වර්ගයක් නෙවෙයි නේද? එහාට මෙතන තියෙනවා හදපු කෑම වර්ග අපිට ගෙදර කියලා අරන් ගිහලා කන්න. අත් කරගෙන කන්න තමයි දින්නේ. මේ පැත්තේ තියෙන මස් වර්ග තමයි. ඉතින් 3 පහ වර්ගනේ. ගම් මිරිස් 3 පහ ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. එන්න දෙන කුකුල් මස් යුරෝ 4යි 5යි. අපි ගන්න මේක තමයි. ඒක තියෙනවා කිලෝ 2යි ග්‍රෑම් 143ක් යුරෝ 7.69. මස් තියෙනවා කොතලෙත්තු තියෙනවා යුරෝ 2.99. මේකේ තියෙන්නේ මස් වර්ග කොතලෙත් වර්ග තමයි. මේ පැත්තේ තියෙන වතුර. මේ වතුර කේසියක් යුරෝ 1.59ට තියෙනවා. 1.79ට තියෙනවා. මේ පැත්තේ තියෙන টয়ලට් පේපර්. මෙතන තියෙනවා දෙතර සීවෝ වර්ග. දෙතර සීවෝ මේ වොෂ්රූම් ක්ලියර් කරන්න කිචන් එකට හැම එකටම වගේ තියෙනවා. ඒවත් යුරෝ 1යි 2යි 3යි 4යි වගේ ගණන් තමයි. මෙතන තියෙනවා guys පීසා වර්ග. යුරෝ 3යි 6යි එකටත් අවන් එකේ දාලා රත් කරගෙන කන්න දෙන්නේ. මේ දිගටම තියෙන්නේ එහෙම තමයි. guys අපි බඩු අරගෙන ඉවරයි. අපිට ගියා යුරෝ 48ක්. සතියකට තමයි මේ බඩු ගත්තේ. අපි 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 48 ගියා අපි හාල් පරිප්පු වගේ දේවල් හැම සතියෙම ගන්න නැහැ. සාමාන්‍ය සති දෙකකට එකපාරක් වගේ එහෙම ගන්නේ. එහෙන් බැලුවම සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට යුරෝ 50ක් වගේ යනවා මාසෙකට. ඒ කියන්නේ කෑම වලට විතරක්. එහෙනම් guys අපි ගෙදර යන්නයි හදන්නේ. දැන් රාත් වෙලා ඉන්නේ. එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ciao.